කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවයි කියලා හිතනවා. ඉතින් ඔන්න මේ පාර අවුරුද්දට shopping කරන්න අපි ආවා. කොහොමද මේ පාර අවුරුදු සරුද? ඉතින් මං හිතන විදිහට කට්ටිය මේ දවස්වල ගොඩාක් shopping කරන්න යනවා ඇති, ගෙදරට බඩු ගන්න යනවා ඇති. අපිත් ආවේ ඒකට තමයි. ඉතින් අපි shopping කරනවත් එක්කම අපිට අවශ්‍ය ගෙදරට අවශ්‍ය බඩු, ඒ වගේම උයන්න කරන්න තියෙන බඩු, ඒ වගේ ගොඩාක් දේවල් අරන් යන්න තමයි ආවේ. ගෙදර ඉඳලා එද්දි වතුර එකක් බොන්න අමතක වෙලා තිබහ නිසා අම්මත් එක්ක ගිහිල්ලා වතුර එකක් අරන් බිව්වා. දැන් අපි ආවේ ලව එකට අපේ අම්මටයි සල්සරානන්දට අවශ්‍ය බඩු ටිකක් ගන්න. මං ඉතින් හැමදාමත් කරන දේ තමයි එතෙන්ට ගිහිල්ලත් කරේ. කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා ෆොටෝස් ගත්තා. හරි, වීඩියෝ එක බලන ගමන් ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න. කොහොමද ඔයාලට මේ පාර අවුරුදු සරුද? එතකොට කැවිලි හදනවද? චාරිත්‍ර වාරිත්‍ර විදිහටම කරනවද? ඉතින් මම මේ අහන ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දායි කියලා හිතනවා. ඉතින් අද 12 හෙට පරණ අවුරුදු. මං හෙට vlog එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මගේ අලුත් අවුරුද්දයි පරණ අවුරුද්දයි ගෙවෙන විදිහ. අපි ලව එකට පස්සේ ගිහිල්ලා අපේ අක්කට වතුර බෝතලයක් ගත්තා. ඊට පස්සේ අපි සෝයා අයිස් කඩේකට ගිහිල්ලා සෝයා අයිස් කෑවා. අපි අමා ෆැෂන් එකේ ඉස්සරහ හිටපු අසරණ බල්ලෙට යෝගට් දුන්නා. අද අපි බස් එකේ තමයි ආවේ ගයිස්. තව අපි ඇඳුම් කඩ 3-4කට ගියා. අපි දැන් ඇවිත් තමයි ඉන්නේ. මම ආපු ගමන් වොෂ් එකක් දාගත්තා. ඉතින් අර මිනෝගඩි කියන්නේ ඉතින් අර හැමෝම ඉන්න තැනක් ඉතින් විස බීජ එහෙම තියෙන නිසා ටිකක් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා පැයක් අලිගඩ පෙර හදා තිබුණා ඒවා බිව්වා. ඊට පස්සේ අපි මේ මිනෝගඩින් ඇවිල්ලා ජයලින් බැහැලා කීල්ස් එකට ගියා. ඒකෙන් බඩු අරගත්තා. මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද එද්දි අපිට ෆෝන් එක ඕෆ් වුණා. ඉතින් දැන් පෙන්නන්න. අපි නිමාවේකෙන් ඒ වගේම ක්‍රවුන් එකෙන් අමා එකෙන් ඇඳුම් අරන් ඊට පස්සේ අපි ගියා අපේ අවශ්‍ය බඩු ටිකක් ගන්න. අපි ඒකෙන් ගිහිල්ලා ගත්තේ මේ කෝප්ප දෙකයි. අම්මිටයි මටයි තමයි ගත්තේ. මේ බෝල් 4ක් ගත්තා අපි. තව අපි ගත්තා බඩු ටිකක්. මට ඒව නම් පෙන්නන්න වෙලා නැහැ. මොකද ඒව අපේම කිචන් එකට අරගෙන මේ වෙනකොට. ඊට පස්සේ ගත්තා මට වෝටර් බොටල් එකක්. ලස්සනයිද? ඒ වගේම ගත්තා ගෙදරට අවශ්‍ය අලුත් පාපිසි. මොකද අලුත් අවුරුද්දක් වුණාම අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් තමයි මේ පාපිසි කියන්නේ නේද? ලස්සනයි නේද? අපි රෙදි ඒවා ගත්තේ අපේ ගෙදර තියෙනවා අනිත් හොඳ જાති 1000 ගානක. මේක නෝමල් එක ගත්තේ. ඒක හොඳට කකුල් පිහෙනවා. මේක තමයි මං ආස. මේක ගත්තේ අක්කට. ඕවා ඇරෙන්න අපි තවත් ගොඩක් බඩු ගත්තා. වීදුරු පිගන්, එතකොට කෙසෙල්, කේක්, නිලා කවුරු, එතකොට බම්බර චක්‍ර, එතකොට හිරමණයක්, ඒ වගේ කුඩ, ඒ වගේ දේවල් අපි ගත්තා. ඉතින් අයිස්ක්‍රීම් එකක් කාලා, රෑට බත් කාලා, එහෙමම මහන්සියට වගේ මට නිින්ද ගියා. ඉතින් vlog එකට බායි කියන්නවත් බැරි වුණා. එච්චරටම මහන්සි. උදේ ගිය පාරනේ. ඉතින් ওই විදිහට තමයි මගේ දවස ගෙවුනේ. ඉතින් මම හෙට තියෙන vlog එක අරන් එනකම් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.